මාර්තු 31යි අප්‍රේල් 30යි මැයි 31යි ජූනි 30යි ජූලි 31යි 10යි 11යි 12යි 4යි 6යි 9යි 12යි 15යි 18යි 260යි 260 බෙදුවම 7න් 3යි 7යි 737යි තියෙන්නේ. හරි මෙයාන්න 737යි තියෙන්නේ. මෙයාන් මේ මාසේ අර කිව්වා වගේ සෑහෙන අමාරු මාසයක් වෙයි. මේ මාසේ අර උල්ල සාමාන්‍යයෙන් වැඩ කරන් ආපු විදිය මෙහෙම නම් මේක මෙහෙම යනවා. හරි. ඒකද මේක නිකන් සුනාමියක් වගේ මේ මාසේ අවසාන වෙනකොට ජීවිතුන් අතර හිටියොත් ඉදිරි ටික කරගන්න පුළුවන්. අපි කෙමිස්ට්‍රි ගැන විතරක් කතා කරමුකෝ. මම හැමදාම කියනවා 2026 බැච් එක සෑහෙන හොඳයි කියලා. උඹලා ඇත්තටම හොඳයි. දැන් මෙතන ඉන්න බහුතරයක් එවුන් සාමාන්‍ය මට්ටමකට වැඩ කරලා තියෙනවා. යම් ප්‍රමාණයක් සෑහෙන හොඳට වැඩ කරලා තියෙනවා. හැබැයි අති බහුතරය සාමාන්‍ය මට්ටමකට වැඩ කරලා තියෙනවා. මෙතන මුකුවොත් බැරි උන් නැත්තරම නැතුව ඇති. දැන් ඇලුමිනියම් සල්ෆේට් කිව්වම ලියා ගන්න බැරි උන් නැහනේ. එමෙ උන් නෑ මං හිතන්නේ. ඒතර බිඳුවේ ඉන්නේ උන් ඍණ ගණන් වල ඉන්නේ උන් නෑ. රාඩේ මූලික දේවල් ටික තියෙනවා නම් ආර මේ ඉතුරු කාලේ ඇති ඒකට යන්නත් ඇති. හැබැයි කෙමිස්ට්‍රි විතරක් නෙවෙයි තව විෂය දෙකක් තියෙනවනේ. ඒතර ඒව බැලන්ස් කරනකොට ඒකක් නැති වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. නමුත් මං කියන්නේ මේ මොහොතේ වා බිඳුවේ නෙවෙයි නම් ඉන්නේ මේ කාලේ ඇති කෙමිස්ට්‍රි කොට දාගන්න. කරන්න ඕන දේවල් ටිකම කියන්න. පළවෙනිම දේ තමයි කන්සිස්ටන්සි කියන එක. අඛණ්ඩතාවය. එක දිගට වැඩ කරන්න ඕනේ. ඔයා දුර්වල තත්වයක නම් ඉන්නවට ප්‍රතිඵලයක් පේන්න ගන්න මාස 4ක්වත් යයි. සතියක් දෙයක් වැඩ කළා එහෙම ලකුණු වැඩි වෙන්නේ නැහැ. මාස 4ක්වත් යයි. ඒතර නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි වගේ ඉවරනකොට ලකුණු මට්ටම මොන හොඳ තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. හොඳ තත්වයක් කියන්නේ 80 ගාණක් ඒව නෙවෙයි 60 ගාණ අතර ඇවිල්ලා තියෙන්නේ. ඉතුරු ටික කරගන්න ඕන ඉතුරු කාලේ. කරන්න ඕන දේවල් ටික මම කියන්නේ. පළවෙනිම එක තමයි මේ මොහොතේ උගන්වන පාඩම් මිස් කරගන්න බෑ. එන මේ අද ඉගෙනගත්ත ඕගනික් ටික අද ගෙදර ගිහිල්ලා බලන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. මේක අදම ඔයා බැලුවොත් ඒ වර්ධම් ඉගෙනගත්තේ ඔළුවේ තියෙනවනේ යම් ප්‍රමාණයක්. අද ගෙදර ගිහිල්ලා බැලුවොත් මේක බොහොම අඩු වෙලාවකින් බලලා ඉවර කරගන්න පුළුවන්. හැබැයි මේ අද බලන්න නැතුව හෙටත් නැතුව ඔහොම කියලා අපිට සෞන්ද වගේ බලන්න හිටියොත් මෙවෙන් ලොකු උඩු ප්‍රාණයක් ඔළුවේ නැහැ. ඒතරට වැඩි කාලයක් ගත කරන්න යනවා ඒ ටික ඔළුවට දා ගන්න. අපිට එහෙම වෙලාවල් නැහැ දැන්. ඒක පුළුවන් තරම් වෙලාව පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. ඒක එදිනදා ඉගෙන ගන්න පාඩම්. මේ විෂය නෙවෙයි. විෂයන් තුනේම දැන් අලුතෙන් පටන් ගන්න දෙන පාඩම් කිසිම එකක් මිස් වෙන්න දෙන්න බෑ. මොකද නැවත ඒ පාඩමක් ඉගෙන ගන්න වාට වෙලාවක් හම්බෙන්නේ නැහැ ඉබහට කලින්. එහෙනම් මෙතෙන් සිට යන සියලු පාඩම් එදිනදා වැඩ කරගෙන මිස් වෙන්න දෙන්න නැතුව අරගෙන යන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය වැඩක්. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි දැන් ඉනෝගනිකුත් මූත් දන්නේ නැති වෙන්න බෑ. ඉනෝගනිකත් එස් ගොනු හරිය ටිකක් හරි පුළුවන් වෙන්න ඕන. අපිට ඉනෝගනේ මුකුත් බෑ කියලා. ඒක මුල ඉඳන් හිමින්සරේ නැවත බලන්න පටන් ගන්න. දැන් ඕගනික් කරන්න තියෙනවා. තව විෂයන් දෙකක් තියෙනවා. ඒතරම මම කලින් ඉනෝගනික් වලට කිව්වා වගේ ඒත් වයිලා ලොකු බරක් දාලා දැන් කරන්න බෑ. ඉනෝගනික් කරලා නැත්තම් පාඩම් කළා නැත්තම් දැන් හිමින් ඒ ටික කරගෙන යන්න ඕනේ. දෙසැම්බර් ඉවරනකොට වගේ වැඩ ඉවර වෙන්න හිමින් කරන් යන්න. මේ අකණ්ඩව කරගෙන යන්න ඕනේ. අද ටිකක් කරනවා හෙට ටිකක් කරනවා අනිද්දා නැත්තම් ඊළඟ දවසේ ආයෙ පොඩ්ඩක් කරනවා පොඩ කරගෙන යන්න. මේ අකණ්ඩතාවය අතිශයින් වැදගත්. ඊළඟ වැඩේ ගණනය කිරීම ටික. ඔච්චරද තියෙන්නේ ඉතින්. ගණනය කිරීම මුකුත්ම බැරි නම් අර ගණනය කිරීම MCQ ඩියුට් එකක් දුන්නා අපි. ඒක ඩිස්කස් කරලා තියෙන්නේ ඒක. ඒක නැවත කරන්න. එතනින් පටන් ගන්න. ඔයාට මේ පොඩි ගණන් ටික පුළුවන් නම් ඉතින් ඒක බලන්න එපා. ඔයා අනුමාපන වලින් පටන් ගන්න. අනුමාපන පුළුවන් නම් වායු වලින් පටන් ගන්න. ඒතර ඒ ගණනය කිරීම මූලික දේවල් ටික බලාගත්තා, අනුමාපන බලාගත්තා, වායු බලාගත්තා, ශක්ති විද්‍යාව බලාගත්තා. ඔහොම ගණනය කිරීම පාඩම් ටික කරගෙන යන්න තියෙනවා. මෙන්න මෙහෙම පියවර තුනක් තියෙනවා. මේ මොහොතේ යන පාඩම් මිශ්‍රණ දෙන්න නැතුව කරගෙන යන්න ඕනේ.
ඉනෝවනික් මුලින් ඉඳන් හිමින්සරේ නැවත බලන්න පටන් ගන්න ඕනේ. ගණන් හදන පාඩම් ටික මුලින් ඉඳන් බලාගෙන එන්න ඕනේ. ඒත් මම අර මුල්ම තැනින් තමයි පටන් ගන්න කිව්වේ. S ගුණයෙන් පටන් ගන්න කියලා කිව්වේ මුකුත් බැරි නා. S ගුණ වලට පුළුවන් නම් ආ B ගුණයෙන් පටන් ගන්න. දැන් මේකේ ගණනය කිරියොත් මම කියවර MCQ ටියුට් එකෙන් පටන් ගන්නලා. ඒක වාට පුළුවන් නම් අනුමාවල පටන් ගන්න. ඒකත් පුළුවන් නම් ඊට පස්සේ කොටසෙන් පටන් ගන්න. බිඳුවෙම හිටියත් මෙතනින් පටන් ගන්න කරගෙන යන්න. මේ තුනම කරගෙන යන්න ඕනේ. ටික මේක හදාගෙන යන්න. ඔය අතර වාරේ වාට මොනවා හෝ උදව්වක් ඕන නම් අපේ පැත්තෙන් මොනවා හරි කරෙන්න ඕන නම් ඇවිල්ලා කියන්න. ඕන එකක් පුළුවන්. පාඩමක් නැවත වීඩියෝ දා ගන්න ඕන නම් දාලා දෙන්න. එහෙම නැවත රෙකෝඩින් බලන්න වෙලා නැත්තම් ඔය ක්‍රූ එකේ අයියා කෙනෙක් කියලා අහගන්න ඕන නම් එහෙම ඇවිල්ලා කියන්නේ ඒකත් කරලා දෙන්න. ඕනේ මොකද්ද ඕන එකක් කියන්න. හරිද? වාගේ අඩුපාඩුව කවර් කරගන්න අපේ පැත්තෙන් වෙන්න ඕනේ මොකද්ද ඕනෑම දෙයක් ඇවිල්ලා කියන්න අපි කරලා දෙන්නම්. ඔයා මේ වැඩේ හරියට කරගෙන යන්න ඕනේ. වැඩ කරන් යනකොට සමහරවිට එන මහන්සි දවස් එයි. එහෙම આવොත් කමන්න ඔක්කොම දබල ගහලා ඉඳලා දවසෙන් බුදිය ගන්න. හැබැයි ඊළඟ දවසේ ඉඳන් ආයෙ වැඩ පටන් ගන්න ඕනේ. ඊළඟ දවසේ ඉඳන් දැන් මහන්සි හරින දැන් ඊළඟ දවසේ ආයෙ වැඩ පටන් ගන්න. මේක බ්‍රේක් වෙන්න දෙන්න නැතුව කරගෙන යන්න තියෙනවා. හරි? නැත්තරයි. හරි. යට